එතකොට ළමයි මේ අපි ඕගනික් ටියුට් 3 එකේ කියන්නේ ඔයාලගේ වීඩියෝ නම්බර් 5 එකෙන් තමයි මේ හම්බෙන්නේ. ඒතර වීඩියෝ 5 එක ඔයාලා මෙතෙක් වෙනකම් පළවෙනි වීඩියෝ 4 විතර බලලා තියෙනවා. ඒතර අපි එනකොට ඇත්තටම පිටු අංක අතින් ගත්තොත් 17 වෙනි පිටුවේ අගරණකම් තමයි ඩිස්කස් කරලා තිබ්බේ. දැන් මේ වීඩියෝ එක පටන් ගන්න ඇත්තටම ටියුට් එකේ 18 වෙනි පිටුවේ ඉඳන්. හරිද? එතකොට අවසානයේ මතකද ඔය ග්‍රීන් ආර්ට් ප්‍රතිකාරය ගැන අපි සාකච්ඡා කරන් ගියේ. එතකොට ඒකෙදි දැන් ඔයාලට මතකනේ කලින් වගේ මෙන්න මේ අර මේ මැග්නීසියම් විදිහතරක මෙන්න මේ ග්‍රීන් ආර්ට් ප්‍රතිකාරකයක දැම්මහම ඕ එක ළඟට යනවා අර මතකනේ දැන් මෙන්න මේ සංයෝග වල කලින් ඔය ටික ටියුට් එක තනියෙන් කරන්නේ නැති. එතකොට CH3 CO ළඟ මෙතන මතකනේ. ඕ එක ළඟට අර MGBR එක මේ කොටස සම්බන්ධ වෙනවා. ඒතර එහා පැත්තට අනිත් කොටස සම්බන්ධ වෙනවා. ඒතර කරුණ පොඩ්ඩක් මතකයේ තියාගන්න ඕනේ තමන්. මෙතෙක් කළා අපි කලින් ඩිස්කස් එතන මතකනේ මේ O එක ළඟට යනවා අතනින් එන MGBR කොටස. අර MGBR MGCL එන MGBR ඒ කොටස නම් මෙතෙන්ට H එක එහෙම පවතිද්දි මෙයාට අර අනිත් එක MGBR කරුණාම වෙන බෙන්සීන් කොටස මෙතෙන්ට සම්බන්ධ වෙනවා. ඊට යට එකෙත් වෙන. ඒතර ඔය වගේ තමයි. ඒතර මේකට නිකන් හරි අපි H+ එක H2O දැම්මොත් එන ගොඩක් දුරට ප්‍රතිකාරතන වල දෙන මේ දෙක එක පියවරට දෙන්නේ. එක මීතලට. ඒතර මේක අවසානයේ CH3C OMGBR එක OH වෙනවා. බෙන්සීන් කොටස එහෙම සම්බන්ධ වෙන අනිත් පැත්තට. ඒත් එක H කොටස මෙතෙන් එනවා. ඒ කියන්නේ මෙන්න මෙතන එන කලින් වීඩියෝ එක බලුවත් එක්කනේ කරන්නේ බෙන්සීන් කොටස තියෙන. බෙන්සීන් කොටස එක පැත්තකට සෙට් වෙනවා. MgBr කැල් ඕ ළඟට සෙට් වෙනවා. මොකද ඒතර ඊට යට එක්කෙනාගෙත් වෙන්නේ. හරි. මම ඔයාලට ඒතර ඒනකොට ඒ දේවල් ටික නම් සාමාන්‍යයෙන් මතක තියාගන්න පුළුවන් මෙයාගේ ප්‍රතික්‍රියා කතන්දර ටිකත් එක්ක. ඊළඟට අපි කතා කරන්නේ යද්දි කීටෝන සමග. ඒ කියන්නේ ඇල්ඩිහයිඩ් විදියටම තමයි කීටෝන සමග මැග්නීසියම් වියලීතරක මොක්කර අපි යථාගත දෙයක් සම්බන්ධ කරොත් වෙන්නේ මෙන්න එහෙම බලන්න. කීටෝන සමග ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ ප්‍රතික්‍රියා කරවා ජල විච්ඡේදනය කරාම තෘතීක මධ්‍යසාර ලෙස අර අපිව කලින් පිටුවක් දෙයක් කලින් උඩ ලිව්වා ඔයාලා. එතකොට මෙන්න එහෙමයි වෙන්නේ. ඔන්න සරලම දේ මම කියන්නේ මේ තියලා. උදාහරණ මේ R කියලා කියන්නේ. ඔන්න බලන්න ඔතන තියලා තියෙන RCR1 කියලා කියන්නේ මොකක් කරේ කීටෝන කොටස. කීටෝනයක් කියන්නේ කොහොමද? මේ C ද්විත්ව බන්ධනයෝ තියෙන එකගේ දෙපැත්තටම කාබනික කැලි දෙපැත්තටම කාබනික කොටස් මාහරි තියෙන්න ඕනේ. එක පැත්තවල විතර කාබනික කොටස් අනිත් පැත්තේ H තිබ්බොත් ඇල්ඩිහයිඩ්ද මේ පැත්තෙත් මොකක් හරි තනු CH3 දෙනවා මේ පැත්තෙත් අපි හිතමු CH2 CH3 දෙනවා කියන්නේ. ඒතර මෙයාට අපි මෙන්න එහෙම CH3 MgBr දානවා. එතකොට න අර වගේ තමයි මොකක් CH3 CO එක ළඟට යනවා MgBr කියලා මේ බලන්න. ගාන තිබ්බ සංයෝගය එහෙමම ලියන්න. ගාන තිබ්බ සංයෝගය එහෙම ලියන්න. ඕකේ දිත්ත බන්ධන එකක් අඩු කරලා. ඊළඟට O එක ළඟට යනවා මේ MgBr කෑල්ල. අනිත් පැත්තට යනවා CH3 කෑල්ල. O එක ළඟට යනවා MgBr කෑල්ල. අනිත් පැත්තට යනවා CH3 කෑල්ල. අනිත් පැත්තට එන්නේ CH3 කෑල්ල යනවා. O එක ළඟට MgBr කෑල්ල. ඊළඟට මෙයාව ජල විච්ඡේදනය කෙරෙව්වා. මේ කියන්නේ H+H2O කියලා දැම්මම OMGBR කියලා මොකද OH වෙනවා මේ බලන්න. මේක ඕ එච්චන එච්චර අනිත් එක හැමම තියෙනවා. අර තිබ්බ කොටස මෙහෙම තිබ්බ CH2 CH3 අර මෙයත් එක්ක ආව CH3 කියන්නේ. ඌ අනිත් පැත්තට හිටියා. දැන් මේ බලන්න මේ OH සම්බන්ධ කාබන් දිහා බලන්න. OH සම්බන්ධ කාබන් බැලුවා මෙන්න මෙයාව. මොකක්ද වෙන්නේ මෙයාට තුන් පැත්තට මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට තුන් පැත්තටම කාබන් නේද මෙයා තෘතීක මධ්‍යසාරයක් වෙනවා. හරිද? අයිඩියා එක හොඳට තේරුම් ගන්න වීඩියෝ එක හිමින් ඔයා බලන ගමන් මේ කියන කතන්දරත් එක බලා ගන්න. ඊට පස්සේ වෙන පළවෙනි උදාහරණය දැන් මම ඔය කරගෙන යන මම ජල විච්ඡේදනෙත් කරනවා. ඒ ටික නැතුවට ඔන්න බලන්න. පළවෙනි උදාහරණ ගත්තොත් මෙන්න එහෙම නෙන්නේ තොර මේ. ඔයාලට තේරෙනවා එකක් ලියුවට. ඔයාලට කතන්දරේ තේරෙන්නේ මොකද්ද? CH3C මං කිය දිත්ත බන්ධනය අයින් කරලා එකකින් ලියලා අර තිබ්බ එක ලියා ගන්න. O එකේ දිත්ත බන්ධනය අයින් කරලා එකක් ලියන්න. මොකක්ද දෙන්නේ? O එක ළඟට තමයි MgBr කියලා යන්නේ. O එක ළඟට MgBr යනවා. අනිත් පැත්තට මේ ඉතුරු හාව කියලා CH3 එක යනවා. ඊළඟට මම හැම එකකම ඉස්සරහට H+H2O දානවා. එනේ මේ දෙකම එකපාර පියවරෙන් තමයි ගොඩක් කරලා ගණන් වල දෙන්නේ. එතන මොකද වෙන්නේ? CH3C O එක OH වෙලා CH3 CH3. ඔයාලට ওই දෙක දෙපාරකට නෙමෙයි එකපාර පියවරෙන්ම කරන්න හම්බ වෙනවා ගොඩක්. හරිදර තමයි මේක බලලා හරි පොඩ්ඩක් ලියා ගන්න බලන්න තෝ MgBr කරලා H+H2 දැම්මම OH එකයි දර පැත්තට CH3 එකයි යන්නේ. හරිද? ඉක්මන් කරලා ලියා ගන්න. ඊළඟ දෙවෙනි එකත් මම කරන්නම්. දැන් මේක තමයි වීඩියෝ එක නැවැත්තුවා. මේක ලියා ගන්න. වීඩියෝ එක පෝස්ට් කරලා ඔයා ලියා ගන්න වෙන දේ. ඒක මෙහෙ වීඩියෝ එක දිහා බලන්න ඕනේ. ඒතකොට පළවෙනි එක හරියට තේරුම් ගත්තාම
OA එක ළඟට MGBR න අනිත් පැත්තට CH3 කියලා එන කොටස. හරි. බැරි වුණොත් වීඩියෝ එක නවත්තලා ලියන්න. දැන් දෙවෙනි එක මම කරනවා ඊළඟ. දෙවෙනි එක බලන්න. දෙවෙනි එකේ දෙන මොකද CH3 මම දැන් කිව්වේ මොකද C CH3 බලන් ඉන්න ලියන්න එපා පොඩ්ඩක් බලන් ඉන්න. O එක මෙහෙම තනියෙන් ලියන. ඊළඟ මොකක්ද දෙන්නේ? O එක ළඟට දැන් මේකේ MgBr නෙමෙයි කටපාඩම් වල දාන්න බෑ. මේකේ තියෙන MgCl කැලේ නෝ. ඒක ගියාම ඊටු බෙන්සීන් කැලේ අනිත් පැත්තට යනවා. අනිත් පැත්තට මොකද වෙන්නේ? බෙන්සීන් කැලේ මෙතන සම්බන්ධ නැහැ. ඊළඟට ඒකට H+ එක H2O දැම්මම වෙන්නේ අරක OH වෙනවා. මෙතන CH3 ඉන්නවා. යට බෙන්සීන් කැලේ තියෙනවා. හරි. තොර තුන්වෙනි එකත් ඔයාලට කරගන්න දෙන මම 3යි මම ආය 3ට පස්සේ 4 නම් ආය කරන්න මම ආය 3 4 ගන්න ඔක්කොම කරන්නම් ඊළඟට ඔකත් නවත්තලා ලියාගන්න තමයි වරද්දක් තියෙනවා නේද වීඩියෝ එක නැවැත්තුවා ලියාගත්තා තුන්වෙනි එක බලන්න එන්න මෙන්න මෙහෙම බෙන්සීන් එක තියෙනවා බෙන්සීන්ද CO එක මම කියවන එක O එකෙන් එක ඉරෙන් ලියන්න එතකොට දැන් මේකේ අනිත් එක මොකක්ද අර MgBr කියලා O එක ළඟට එනවා අනිත් MgBr එකදී බිතුරු කොටස ගන්න මේ තියෙන CH3 කියලා මේ පැත්තට ඔය මම පාට වෙනස් කරලා ලියනවත් පුළුවන් තරම් පාට වෙනස් කරලා ලියන්න පුරුදු වෙන්නේ වගේ. ඒතරට වැඩි ලේසි මතක තියාගන්න. ඔයාටත් කර මෙතන මේ දේ තමයි උනේ කියලා. ඒතර H+H2 දැම්මම මොකද වෙන්නේ? බෙන්සීන් කැල්ල එහෙම ඉන්න මෙතන මොකද? OH නමේ මේ පැත්තේ CH3 තිබ්බා. අර ආව CH3 මෙතන තිබ්බා. අනවල ඊට යට හතරෙනි එක බලන්න මම හතරෙනි එක මෙතනින් හදින්නම් මේ. මේකෙත් මොකද CH3 CH2 මේ බලන්න C එක ළඟ තනීර දාලා හොයන්ද අර තිබ්බ CH3 කැල්ල මම ඕන යටින් අඳින්න. يعني ගානේ තිබ්බ CH3 කැල්ල මේ පැත්තට ඇඳලා. මේ බලන්න හොඳට බලාගන්න ගානේ තිබ්බ CH3 කැල්ල මේ පැත්තට ඇඳලා. ඒතර මේ MGBR කැල්ලන ඕ ළඟට එන්න ඕ ළඟට යන MGBR ඊළඟට පටල ගන්න එපා මේ CH කරන MGBR තියෙනම් මෙතෙන්ට සෙට් වෙන්නේ මුලින්ම CH. මෙතන මුලින් සෙට් වෙන්නේ CH MGBR තිබ්බ එයාගේ දෙපැත්තට තමයි CH3 CH3 කියලා තිබ්බේ. හරිද? ඔන්න ඔහොම. ඕකට ඊළඟ H+ එක H2O දැම්මම හොඳට බලාගන්න. බලන් ඉන්න ලියන්න යන්න එපා මේක බලාගෙන. CH3 CH2 මොකද්ද? අතන COH එනවා. යට CH3 කෑල්ල තිබ්බා. ඊළඟ අර කෑල්ල අපිට ඊට වඩා කෙටි කරන්නේ නැහැ. මේක CH එයාගේ දෙපැත්තට මෙහෙට CH3 යට CH3. ඔහොමයි ඒකුනේ දැක්කනේ සෙට් වෙච්ච අනිත් කෑල්ලේ CH කින් තමයි උනේ මම රතු පාටින් ඒකයි පාට මාරු කළා. ඒතරත් පුරුදු වෙන පාට එතන වෙනස් කරලා දාගන්න. ඒතර ඔයාලට පහසුයි ඔය පාට මාරු කරලා දාගන්න. ඒතකොට ඔයාලට මේ ඒ කොටස හරියට ලියා ගන්න පුළුවන්කමක් තියෙනවා. හරිද? ඊළඟට ඔය වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. අනිත් එක්කෙනා ගත්තොත් මෙන්න මෙයා ගන්න මේ. මේකෙත් මෙච්චර තමයි තිබෙන්නේ. බෙන්සීන් එක තිබ්බා එහෙම කරලා C මංකේ O ළඟ එක බන්ධනේ දාලා ලියන්න විතරනේ. බෙන්සීන් එක මෙයාට තිබ්බා. O එක ළඟට ආව MgBr කෑල්ල. අනිත් කැලේ බෙන්සීන් එකක් වුණ තව තිබ්බේ මෙතන මේ. මෙතන ඉතුරුනේ බෙන්සීන්. එයාව සෙට් කරන අනිත් පැත්තට. ඒතර මෙයාට අවසානයේ අර H+H2O දැම්මම වෙන්නේ අර C එකට OH උනා මෙතන. අනිත් පැති ටිකට බෙන්සීන් බෙන්සීන් බෙන්සීන්. ඔහොම නම් ලෝක තමයි වෙන්නේ. හා. ඔන්න එහෙනම් දැන් අපි වර්ග කීපයක් කතා කරා ඇල්ඩිහයිඩ් කීටෝන එක ග්‍රීනාඩ්ගේ ප්‍රතික්‍රියාව. හා. ඊළඟට 18 වෙනි පිටුවේ 18 වෙනි පිටුවේ අපි මේ යන්නේ 18 වෙනි පිටුවේ යටම තියෙන අම්ල හේලඩ. අම්ල හේලඩ කියන්නේ මෙහෙම කට්ටිය. මක්කරේ C තියෙන මක්කර කාබනික කෑල්ලක් එක්ක C ද්විත්ව බන්ධනයේ O තිබිලා මෙතෙන්ට හැලජනයක් තියෙනවා. ක්ලෝරින් හරි බ්‍රෝමින් හරි මොකක් හරි. කියන්නේ මෙන්න මේක අම්ල හේලඩයක් කියන්නේ මෙන්න එහෙම C ද්විත්ව බන්ධනයේ O එක්ක මෙතන ක්ලෝරීන් හරි බ්‍රෝමීන් හරි අයඩීන් හරි හැලජනයක් තියෙනවා. මේ පැත්තේ තියෙන කාණ්ඩ මොකක්ද දීලා දාලා නැහැ. ඒක මොකක් හරි R කාණ්ඩයක් කියලා අපි ගන්න ඕන CH3 මෙන්න ඕනේ නේ. එහෙම ඒකට තමයි අම්ල ක්ලෝරයිඩයක් කියලා අම්ල හේලයිඩයක් කියලා කියන්නේ. හරි. අම්ල හේලයිඩයක් ග්‍රීනාඩ් දැම්මහම මෙන්න මේ සීන් එක අණු දෙකකට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මේ හේලයිඩ් තැනත් ගැලවෙනවා තව පැත්තකුත් ගැලවෙනවා. ඇත්තට මෙහෙම දෙපැත්තකටම කාබන් කැලි සෙට් එකට හින්දා බලනවා දැන් මේ සී දිත්ත බන්ධනෝ තිබ්බේ කාට කාබන් පැත්තක් කොහොම සම්බන්ධ වෙලාද? බාර් කාණ්ඩයක් කොහොම සම්බන්ධ වෙලා තියෙනවනේ මෙයාට.
එතන එකයි. එතකොට මේ මම රවුම් කරන මේ පැත්තටයි මේ පැත්තටයි මේ දෙපැත්තටම අණු දෙකක් සම්බන්ධ වෙනවා. ඒ නෑ. එතකොට කාබන් කැලි ඔක්කොම තුනක් ඉන්න මෙතන හැදෙන්නේ මෙන්න මෙතන ලියාන හිස්තනේ. තෘතීක මධ්‍යසාර සෑදී. මොකද කිව්වට දැන් මම කරනකොට තේරෙයි මේ යට තියෙන එක එකපාරට තේරෙන එකක් නෑ. මේ යට තියෙන එක එකපාරට තේරෙන්නේ නැහැ. මම ඊළඟට ඒක කරාට පස්සේ ඔක තේරෙයි. තෘතීක මධ්‍යසාර කියලා ස්ථානට එන්න ඕන. ඕක කිව්වේ මෙහෙම සීන් කෝන් එකක් ඔය වෙන්නේ. ඇත්තටම කිව්වොත් ඕකෙදි වෙන සීන් කෝන් එක මෙන්න මෙහෙමයි වෙන්නේ. දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම CH3 COCl ඔන්න අම්ල හේලයිඩයක් තියෙනවා. ඕකට ළමයි මම දානවා මෙන්න එහෙම CH3 MgBr කියන එකව දානවා. CH3 MgBr දානවා. එතකොට වෙන්නේ මෙන්න මෙහෙම කතන්දරයක් වෙන්න ඕන බලන්න තිබ්බ සංයෝග තිබ්බනේ. CH3CO තිබ්බා. අර අතෙන්ට අපි දන්නනේ MGBR කැල්ල මෙතෙන්ට ගියා. දැන් මේකේ වෙන්නේ අර CL උත් ගැලවෙනවා. එයා ගැලවිලා එතෙන්ටත් මේ MGBR එකව CH3 එනවා. යටටත් එනවා. අර රිපීට් වෙනවා. අර අණු දෙකක් කියලා මෙතන කිව්වේ. අන්න ඒක උනිතර MGBR එකව කැල්ල තියෙන මොකක් හරි. MGBR කියන කොටස තියෙන වෙන්නේ මම මේ හයිලයිට් කරන්න ඕනේ. මෙන්න මේ MGBR කියන කොටස තියෙන වෙන්නේ මේ CH3. ඌව මෙන්න මෙතෙන්ටයි මෙතෙන්ටයි. දැන් දෙකකට. ඔය මං කොටු කරේ. අර හැලජනේ ගැලවිලා එතෙන්ටත් එනවා. අනිත් පැත්තට තන ඇල්ඩිහයිඩ් කියනවලු එක පැත්තකට විතරනේ යන්නේ. ආමුව තැන් දෙකකට මෙතනදී සම්බන්ධ වෙනවා. අන්න ඒක ඉතා වැදගත්. හරිද? ඊට පස්සේ එයා තැන් දෙකකට සම්බන්ධ වෙන එක මතක තියාගන්න. ඊට පස්සේ මොකද්ද ඉතින් අර වගේම H+H2O කියන එක දැම්මම අර OMGBR තන OH වෙන එක වෙන්නේ CH3 මොකද්ද OH වෙනවා. අනිත් කෑලි දෙක හැමම දෙනවා. දැන් දැක්කද මේ අවසාන තෘතීක මධ්‍යසාරයක් බාටපත් වුණා. දැක්කද අර දම් පාට මං හයිලයිට් කරේ. ඔයත් එයාව එතෙන් එන්නේ. දැන් ඒක මෙතන ලියවෙන්න ඕනේ. තාම ඉන්නේ එහා පැත්තේ ඉන්නේ. ඔක තමයි ඔය මෙතන කතන්දරේ වෙන්නේ. ඔක ලියන්න එපා තාම. ලියන්න දෙයක් නැහැ. මෙතන කතන්දරේදී වෙන්නේ ඔන්න ඔය සිද්ධිය තමයි වෙන්නේ. හරි. ආයතන එහා පැත්තේ පළවෙනියටම තියෙන්නේ ඕක තමයි ඔය. රෝමංක එකට වෙන්නේ ඔන්න ඕක තමයි වෙන්නේ ඔය. එහා පැත්තේ රෝමංක එකට වෙන්නේ ඔය දැන් මං ලියපු එක මේ. මේ පැත්තේ වෙන්නේ මේ රෝමංක එක තමයි ඔය දැන් මං ලියපු කතන්දරේදී. මේකේ වෙන්නේ ඔන්න ඔය කතන්දරේ. ඔක ලියා ගන්න. තියෙන එක තමයි දීලා තියෙන්නේ. ඒතර මෙන්න මේ ටික පොඩ හයිලයිට් කළා මේ 100ත් එක දම් පාටින් මම හයිලයිට් කරේ වගේ. අර ස්ථාන දෙකටම එනවා මේ දීලා තියෙන ප්‍රතික්‍රියාව මම ලිව්වේ. අර රෝමංක දෙකේ කාට මොකද වෙන්නේ නැත්නම් මේ බලන්න. CH3 CH2 CO එක ළඟට මොකද වෙන්නේ? MgCl කෑල්ල යනවා. දැන් මේ මෙයත් එක්ක ආව කෑල්ල දෙන්නේ මේ කෑල්ල දෙපැත්තට යනවා. මෙතෙන්ටත් යනවා. මෙතෙන්ටත් යනවා. ඊළඟට ආව ජල විච්ඡේදනය කරන කතන්දරේ තේරෙනවනේ H+එක H2O දැම්මම අර MgCl තැන OH එක වෙනවා CH3CH2 COH COOH මේ පැත්තත් CH2CH3 මේ යටත් මොකද එන්නේ CH2CH3 ඕක වෙනවා හරි ඔයා හිමුණොත් තනියෙන් තුන්වෙනි එකත් කරන්න බලන්න තනියෙන් තුන්වෙනි එක තමන් කරන්න බලන්න අනිවාර්යයෙන් මේ වීඩියෝ එක මෙතන නවත්තවලා රෝමාංක තුනම තනියෙන් කරන්නකෝ බලන්න දැන් දෙවෙනි එකත් ලියාගෙන ඉවරලා රෝමාංක තුන එකපාර දැන් රෝමාංක තුන මං හිතනවා කරන්න නැති කියලා වීඩියෝ එක නවත්තලා කරන්න නැති කියලා හිතනවා එතකොට මොකක්ද වෙන්නේ මෙහෙම එනවා මෙයාට CH2 මෙතන ළමයි අනේ CH3 වෙන්නේ මෙතන CH2 කරගන්න ටියුට් එක CH2 මොකද යාට CH3 වුණොත් බෑනේ එතන යාට H3 අර පැත්තට ඇතුළේ එහෙම තියෙන්න බෑනේ බන්ධන පහක් වෙනවා CH2CO අරන්ගේ මේක තනියම ඉඳලා මොකක්ද එන්නේ මේ MgCl එක මෙතෙන්ට ලියනවා ඔන්න බලන්න ලියන්නේ ඊළඟට මෙයත් එක්ක කෙන කෑල්ල තියෙන CH2 CH3 එයාව දෙපැත්තටම CH2 CH3 CH2 CH3 හැලජනේ කරලා එතෙන් සෙට් ඊළඟට ඉතින් මෙයාට H+H2O එක දැම්මම මොකද වෙන්නේ රෝ MgCl තැන විතර මෙන්න මෙතන විතර OH බවට පත් වෙන එක වට ලියා ගන්න තේරෙනව නේද OMgCl එක OH බවට පත් වෙනවා හරි ඒක දාගන්න එතකොට
ඔය විදිහට තමයි හතරවෙනි එකෙත් තියෙන හතරවෙනි එකෙත් තියෙනවා. එහෙනම් බෙන්සීන් එක ගත්තා. CO විතරයි. අර MgBr කෑල්ල මෙතෙන්ට උඩට යනවා. එයත් එක්ක ආව CH3 කෑල්ල මෙතෙන්ටයි මෙතෙන්ටයි දැන් දෙකටම යනවා. ඊළඟ H+ එක H2O කට දැම්මම දැන් මේක ඉතින් පුරුදු වෙන H+ එක H2O දැම්මම වෙන උත්තරේ ලියන්න පුළුවන් නේ. ඒක මම ලියන්න ඕනේ නැද්ද මේ මම කියන්නකොට මේකෙත් මේ මොකද්ද ඉතින් මෙතන OH වෙනවා අනිත් පැත්ත CH3 CH. දැන් උඩ එකේ මම මේ ඵලය ලිව්වේ නැහැ තේරෙන්නේ මෙතන කෑල්ල OH වෙන එක අවසන් වෙන්නේ. හරි. ඒතර යටම රෝමංකෙත් ඔයාලා පස් වෙන එකත් කරගන්න තේරෙනවා. ඒතර පස් වෙන එකත් එන ඕක බලන්න ඉතින් මේවා වීඩියෝ එක නවත්තනත් හරි බලලා ලියාගෙන යන්න. පස් වෙන එකේදීත් මොකද එන්හැම් බෙන්සීන් එක තිබ්බා. C O එක ගත්තා. O එක ළඟනේ පාට මාරු කරන්නේ. MgBr එක ගියා මෙතෙන්ට. එයත් එක්ක තිබ්බ MgBr ගලුණා මේ කාලේදී බෙන්සීන්නේ. මෙයාව මෙහෙටයි මෙහෙටයි. දැන් දෙකටම ආවා යාව. ඉතින් මෙච්චරම පැහැදිලි කිරීම කළත් කරන්න තේරෙන්නේ නැත්නම් තමන් ඉතින් වීඩියෝ එකක් බලලා තේරුම් ගන්න නැතේ තමන්ගේ ටිකක් තේරුම් ගැනීමේ දුර්වලතාවය තියෙන්නේ. සාමාන්‍ය මෙච්චර ගොඩක් උදාහරණ ගන්න නැහැ ගොඩක් දුරට කියලා දැන් නමුත් මම එක මේකට සෑහෙන උදාහරණ කියලා දුන්නා. අන්න ඔහොම. ඔය අම්ල හේලයිඩ් එක්ක වගේම තමයි එස්ටර කියන જાතිය එක්ක සාමාන්‍යයෙන් ග්‍රීන්හාර්ට් ප්‍රතික්‍රියා කරාම හැදෙන දේවල් වෙන්නේ. හරිද? එස්ටරයක් කියන්නේ මොකක්ද කියලා දැන් මම කියන්න යන්නේ. හරියන්න බලන්න ඊළඟ. එස්ටර වලදී මෙහෙම වෙන්නේ. කියන්නේ මොකක් හරි CH3 මොකක් හරි කාබනික කාණ්ඩයක් තියෙනවා. C ද්විත්ව බන්ධනය O තියලා ආයේ O තිබිලා කාබනික කාණ්ඩයක් මොකක් හරි එන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේක තමයි එස්ටරයක් කියලා කියනකොට පොදු කොටස වෙන්නේ. කියන්නේ එස්ටරයක් කියලා කිව්වොත් මෙන්න මේ C ද්විත්ව බන්ධනය O තිබිලා එයාට ඔය තුන එහෙමයි තමයි එස්ටර. කියන්නේ මේ පැති වල තියෙන කට්ටිය අපිට අදාළ නැහැ. අපිට ඕන එකක් අවුලක් නැහැ. දැන් මේ පැත්තට හිතනවා මෙතෙන්ට. මෙතන මොකක් හරි ආර් කාණ්ඩයක්. ඒක මොකක්ද කියලා දාලා නැහැ මේ පැත්තට. මොකක් හරි ආර් කාණ්ඩයක්. මොකක් හරි මේ පැත්තට ආර්1 මොකක් හරි කාණ්ඩයක් මේ මම කොටු කරේ මේ. මේ ටික තියෙනවා නම් තමයි යාට අපි සීදිත් වන්දන වල එකට ඔයලා දෙපැත්තට කාබන් කොටස් තුන මෙහෙම කරලා තියෙනවා නම් අපි ඒවට එස්ටර කියලා කියන්නේ. අපි ඒකෙන් වෙනම ඉගෙන ගන්න. දැන් අපි ඇල්ඩිහයිඩ් කීටෝන ඒ ටික වගේ ඩොන් ඇල්කේන ඇල්කීන ඇල්කයිල් හිලට එස්ටර කියන කාගෙන ඉගෙන ගන්න. හරි. චුට්ටක් ඔය එස්ටර කියන මාතෘකාව තනින් පොඩි එහෙම වරහනක් දාලා මෙන්න මේ වගේ සංයෝග ලියන මෙන්න මේ මම දැන් රතු පාට මේ කොටු කරේ වෙන්නේ. මේ මෙතන ආර් කියලා දාලා ඒ කියන්නේ කොටු කර එක්කන තියෙන පොඩ්ඩක්. මෙන්න මේක දාගන්නකො එස්ටර කියන තැන මාතෘකාවට ඔන්න ඔය ඔහොම කෑල්ලක් තියෙන්න ඕනේ කියන්නේ. මේ පැත්තට මොකක් කරේ ආර්1 වගේ දාලා. ඕකෙදී එන්නේ අවසානයේ තෘතීක ඥාත්මයාව ග්‍රීන්හාර්ඩ් අණු මෙයාගේ දෙකක් ඒ ඇල්කයිල් හෙලයිඩ් වගේ මේ අම්ල හෙලයිඩ් වගේමයි ජලයේ ඵලයක් ලෙස මෙයාගෙත් මොකක්ද වෙන්නේ තෘතීක මධ්‍යසාර. තෘතීක මධ්‍යසාර තමයි මේකෙදි සෑදෙන්නේ. තෘතීක මධ්‍යසාර තමයි ඒකෙත් සෑදෙන්නේ. හරි. දැන් ඒකෙත් වෙන කතන්දර කියලා අර වගේ තමයි මේක බලාගන්න. දැන් මේකෙ මෙන්න මේ බලන්න මේක ලියද්දී අපි මෙන්න මේ කොටස විතරයි යන අනිත් ඕ එක කරන කන් ටික ලියන්නේ නැහැ. මෙන්න මෙතන ටික විතරයි ලියන්නේ. බලන්නකො බලන් ඉන්න හොඳට පළවෙනි එක. CH3CO එකයි මෙච්චරයි ලියන්නේ. අර O එක එක්ක අනිත් පැත්තෙන් තියෙන කොටස් තියෙන මෙන්න මේ. මේ කොටස අපි කපා හරනවා. ඔක අපිට වැඩක් වෙන්නේ නැහැ. අර ග්‍රීන්හාර්ඩ් එක්කෙන MgBr කැල්ල මෙතෙන්ට එනවා. MgBr කැල්ල එතනට විතුරු වෙන කැල්ල තියෙන CH3. ඒකව මේ පැත්තටයි අර ඉස්සෙල්ලා අම්ල හෙලයිඩි වගේ මෙන්න එහෙම දාන්න. අර O එකෙන් එහා තිබෙන කැල්ල වැඩක් නැහැ. ඔනවල නම් දෙවෙනි එකෙත් බලන්න. මේ කැල්ල වැඩක් නැහැ. එයා අදාළ වෙන්නේ නැහැ. ඒතර වෙන්නේ බලන්න CH3 CO එක තමයි එන්නේ. ඊළඟ මොකක්ද අර ග්‍රීන්හාර්ඩ් එක්කෙන MgBr කැල්ල උඩට එනවා. ග්‍රීන්හාර්ඩ් එක්කෙන ඉතුරු කැල්ල තියෙන්නේ CH3 CH2. එයාව මේ පැත්තටයි يعني CH2 CH3 කියලා මේ පැත්තටයි මේ පැත්තටයි එනවා. දැන් ඕකට අර විදියටම තමයි H+ එක H2 දැම්මම ජල විච්ඡේදනය කරාම වෙන ඵලය දන්නව නේද? CH3C මොකක්ද? OH අර උඩ එක්කෙනාගෙත් මෙහෙම වෙන්නේ තේරෙන ජල විච්ඡේදන ඵල වාට තේරෙනවද? OMGBr කැල්ල ඔච්චක වෙනක වෙන්නේ. ඒතර මේක විතර වැඩිපුර දානවා එහෙම එකක් නැහැ.
කෙලින්ම ස්ටරයක් ගත්තත් එන්නේ එයාගේ අර O එකෙන් අනිත් පැත්තේ කෑලි දෙක දෙපැත්තකටම අර එන ග්‍රීන් ආඩ් එක එනකොට සෙට් වෙනවා බලන්න. ග්‍රීන් ආඩ් එක එනකොට දෙපැත්තටම සෙට් වෙන එකක් එන්නේ. ඔන්න බලන්න දැන් මම හයිලයිට් කරලා පෙන්නන්න. මේගලන ග්‍රීන් ආඩ් එක තිය වෙන්න මේ කොටස මේ කහ පාට කරගල් මෙතෙන්ටයි දෙකටම. දැන් ඉලක්කන බලන්න මම මෙන්න මේ දුබුරු පාට කොටස තියෙන. යා මෙතෙන්ටයි දෙකටම. දැක්කද? ග්‍රීන් ආඩ් එක කියන කැලේ දෙපැත්තට O එකෙන් එහා පැත්ත කැලේ ඉන්නේ. ඔයාලට මේ කතිරෙන් කපද්දිවා පෑනෙන් කපන්න එපා. ඔයා පැන්සලෙන් එක කපන්න. OCST කියලා මම මේ කැපපු කැලේ තියෙන රතු පාටින් කතිරේ මේ කැපුවේ. මම මේකේ තියන්නේ රතු පාටින් කැපුවේ මෙන්න මේ. ඒක තමයි මෙන්න මේ මම කපලා පෙන්නුවේ මෙන්න මේක. Taman ඒක පොඩ පැන්සලෙන් එක ලාවට කපන්න. ඒක නැති වෙලා අර හැදෙන්නේ කියලා ගන්න. ඔය රෝමන්ක 1යි 2යි දෙක තමයි මම කරේ. හරි ඉක්මන් කරලා 1යි 2යි කළා දැන් මේ ක්‍රමයටම ඔයා 3යි 4යි 2ත් කරන්න බලන්න. විනාඩියක් වගේ ඇතුළත ඔය දෙක කරලා හරියට ලියා ගන්න. ඒ හැම වෙලෙම වෙනස් වෙන මම highlight කරනවා. තමනුත් highlight එක use කරලා පාට වෙනස් කරලා ඒක දාගන්න. අවබෝධ කරගද්දි ගොඩක් එක ලේසියි. එතකොට Tamanට මේක ටියුට් එක බලලා මොකද්ද මෙතන උනේ කියන සිද්ධිය තේරුම් ගද්දි ඒ වගේ highlight කරන්න. එතකොට ඒ green art එක කියන කැලේ තැන් දෙකකට එනවා. ඒක highlight කරන්න. තර OMGBR කරලා පස්සේ මොකද්ද OH එක වෙන්නේ. ඒතර ඒක තේරුම් අරගෙන ඔය ටික ලියා ගන්න බලන්න ඉක්මන් කරලා. ටෙක්මන් කරලා දාගෙන රෝමංක 3යි 4යි දෙකත් මේ වීඩියෝ එක දැන් නවත්තලා මේ දෙක ලියාගෙන ඉවරලා වීඩියෝ එක පෝස්ට් කළා. Taman 3 4 අන්ෂුවර් නම් කටුවැඩ කොල කෑල්ලක් කරන්න උතන ටියුට් එක කපලා හදන්න ගියොත් කැත වෙයිනේ. කොල කෑල්ලක් අරගෙන උතනම ළඟින් ටක් ගාලා රෝමංක 3යි 4යි දෙක කරන්නකෝ බලන්න. හරි වීඩියෝ එක නවත්තලා කරන්න. හරි දැන් ඔන්න එහෙනම් රෝමංක 3 මම කරලා වෙන්නන මැද. රෝමංක 3 දින එකත් අර මගේ අපිට මේ කෑල්ල අදාළ නැහැ. අපි ලියන්න ඕනේ CH3 CH2 CO වෙනකන් ලියන්න. එන මොකද්ද O එක ළඟට යනවා මොකද්ද MgCl මේකේ දාන්නේ. එයත් එක්ක විතර කාලේ CH3 එයාව මෙහෙටයි එයාව යනවා. ඊළඟට ඉතින් ඔකට මොකද්ද H+ එක H2O දැම්මට පස්සේ අර කැල්ල CH3 CH2 අරක OH වෙනවා. අර අතන තිබ්බ කැල්ල මේ පැත්ත CH3 මේ පැත්ත CH. මරණ මගේ පාට වෙනස් කිරීම වල නවත් ඒ විදිහට ගන්න මේ තියෙන සංගමය මෙහෙම ගත්තා. මේක නම් මේ ඇල්කයිල් මෙතන ඇත්තට මිස්ටර් යන්නේ මේ දීලා තියෙන්නේ. මේ අල්ලන් දීලා මේ කලින් අර මේකෙම රෝමන්කේ දීපක දීලා තියෙන්නේ. හරි මේකත් මතකනේ ඇල්කයි මේ මෙතන වුණත් මොකද වෙන්නේ CL එක නැතුව කියලා මතකනේ. දැන් අම්ලේලා ඉඩක් දීලා තියෙන්නේ. O එක මෙහෙම එනවා. එතන මොකද වෙන්නේ? O එක ළඟට MgCl කෑල්ල සෙට් වෙනවා. අනිත් දෙපැත්තට මෙන්න මේ බෙන්සීන් කෑල්ල සෙට් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? H+H2O දැම්මම ආර දන්නවනේ. MgCl තිබ්බ තැන මොකද වෙන්නේ? COH එනවා. මේ පැත්තෙත් බෙන්සීන් මේ පැත්තෙත් සීන් එක තියෙනවා. හරි. ඕක දාගන්න එතකොට. ඔන්න දැන් යාගේ ප්‍රතික්‍රියා අපි ග්‍රීන් ආර්ටි ප්‍රතික්‍රියා වර්ග තුනක් ගැන කතා කරා. ඊට පස්සේ ඔයාලා වීඩියෝ එක මේ මිස් වුණා නම් නවත්තලා ලියා ගන්න. අන්න දැන් මේක කියන අපිට ග්‍රීන් ආර්ට් CO2 මේ sorry CO2 සම කාබන් ඩයොක්සයිඩ් දෙක ග්‍රීන් ආර්ට් ප්‍රතික්‍රියා කරාම ලැබෙන්නේ අන්න ඒක ඉතාමත් මේක කියන කාබොක්සිලික් අම්ල. කාබොක්සිලික් අම්ල තාම වැදගත් නේක CO2 එක ග්‍රීන් ආර්ට් ප්‍රතික්‍රියා කරනවා. දැන් බලන්න CO2 කියන්නේ මෙහෙමනේ. ඔන්න දැන් CO2 මම අඳ ලුයිස් එහෙම කට්ටි දැන්. දැන් ඕකට මම ග්‍රීන් ආර්ට් කියන හිතන ග්‍රීන් ආර්ට් එක නමක් නැහැ නේ. එක්කෙනේ නැහැ CH3 MgBr ගත්තත් ග්‍රීන් ආර්ට් CH3 CH2 MgBr ගත්තත් ග්‍රීන් ආර්ට්. මේක කළා ජල විච්ඡේදනය කරාම වෙන ඵල. ඒතකොට දැන් මේක කරාම මොකද වෙන්නේ? ඕකෙදි වෙන්නේ හොඳට බලා ගන්න. දැන් මේ C දිත්ත බන්ධනයේ O තියෙනවා. CO2 එකේ මෙන්න මේ C දිත්ත බන්ධන ඕව දෙකක් තියෙනවනේ. එතකොට ඕකෙ මෙහිමයි වෙන්නේ. C දිත්ත බන්ධනයේ O එකයි එක O එක මේ CO2 ගේ තියෙන මේ CO2 ගම C එකයි O දෙකයි ලියුවා. හැබැයි එක පැත්තකට එක ඉරයි දැන්. ඔහොම වෙලා ඕක ටික බලා ගන්න.
මේ එක ඕ තියෙන තනි ඕ එක තියෙන පැත්තට මම කියන උඩයකට තනි බන්ධනය දාන්න සාන අපි යන්නේ ඔක්කොගේම උඩයකටනේ තනි බන්ධනය. මම මෙන්න මේ CO2 එක මෙන්න මෙහෙම අඳිනවා. CO2 එක මම අඳිනවා මෙන්න එහෙම අර CO2 මෙතන එක බන්ධනයක් අඩු කරලා මේ පැත්තේ බන්ධනය තියලා අඳිනවා. බන්ධනේ අඩු වෙච්ච තැනට අර ඕ විතරක් තනිය දෙනකොට ඔයා දන්නවනේ මොකද්ද? එතෙන්ට යනවා MgBr කෑල්ල. හරිද? අනිත් පැත්තට යනවා CH3 කෑල්ල. හොඳට බලන්න CO2 එක මම පොඩ්ඩක් අර මේ CO2 එකේ O එක නිකන් උඩට ගල්ලා ඇඳ තනි ඉරක් තියලා ඇඳ එකක්. එතෙන්ට යන MgBr කෑල්ල අනිත් පැත්තට යන දිත්ත බන්ධනේ O එකත් එක්ක MgBr කියන අනිත් කොටස ඊළඟ මේක මොකද ජල විච්ඡේදනය කරාම වෙන්නේ අර විදියටම CH3 C OH දිත්ත බන්ධනේ ඕනේ. ඒතර සාමාන්‍ය ලායක අර මෙහෙම තියවෙන්නේ නැහැ. ඇත්තට මොකද ලියද්දි ලියන්නේ මෙහෙම මෙන්න මේ CH3 දිත්ත බන්ධනේ එකක් આવොත් ඒක උඩට ලියන්නේ. අනිත් පැත්තට OH එන්නේ. ඒතර තේරෙනවා මේ ඵලයේ මෙහෙම ලියන්නේ මේක අමුතු මැජික් කියන්නේ මේක අර මගේ දිත්ත බන්ධනේ උඩට දාන අදින තරමට අපි හොඳයි. ඒතකොට එන්නේ එහෙමයි ඵලයේ හැදෙන්න ඕන බලන්න. ආයෙත් මම හදලා පෙන්නන්නම් සාමාන්‍ය අපි දිත්ත බන්ධනේ තියෙන එක උඩට තියලා අදින වෙන්නේ එහෙම. බලා ගන්න හොඳට. CO2 එකට කිසි වෙනසක් එන්නේ නැහැ. CO2 එක මම මෙහෙම කරනවා. C එක තිබ්බා දිත්ත බන්ධනේ එකක බන්ධනයක් ගැලවෙනවා. ඕක ළඟට මොකද යන්නේ? තනි ඕ තියෙන තැනට එනවා MgBr. අනිත් පැත්තට නම් මොකද MgBr එකේ ගාල CH3. ඒතර මොකක්ද දෙන්නේ අවසානයේ මේකට ජල විච්ඡේදනය මේක කරලා H+ එක H2O දැම්මාම CH3 C දිත්ත බන්ධනය O OMgBr එක OH වෙනවා. OMgBr කැල්ල මොකද වෙන්නේ? OH බවට පත් වෙනවා. තේරුණානේ? CH3 ඔන්න බවට පත් වෙනවා. හරි අදිති ලස්සන නදින්නේ නැහැ කර මගේ අතින් අදිති පොඩ්ඩ ලස්සන නදින මෙන්න මේ කෑල්ල සරලව වෙන්නේ මෙන්න මෙහෙමනේ වෙන්නේ. ඔය කෑල්ල ගත්තාම ඉන්නේ ඕක. මෙන්න එහෙම CH3 C දිත්ත බන්ධනය O OMGBR ඔච්චර වුණා අපි වැඩ කරනවා කාබොක්සිලික් අම්ල. සිලික් අම්ල. මුකුත් ಜಾති අයින් වෙන්නේ නැහැ CO2 එක හැම තියෙද්දි අර MGBR කියන කොටස දෙන්න සම්බන්ධ වීමක් වෙන්නේ. ඔය පළවෙනි කිවරයි නම් දෙවෙනි එකතොර තනියෙන් කරන් යන්න බලන්න. කළු පෑනෙන් අය මම අඳ කළු ඉරත් වෙන මොකද? ඔයා මේක රතු පෑනෙන් කරනවා රතු පෑනෙන් කරනවා. මම මේ කළු පාට වෙනස් කරලා නැන්ද මේ. දැන් මෙන්න මම මේ වෙනස් කරලා නැන්ද කොටස තමනුත් මෙන්න මේ ටික. මේ ටික එක පාටින් CO2 එක. ඊළඟට ග්‍රීන් ආඩ් එක කරනකොට වෙන පාටකින් ඒක සාමාන්‍ය පාටක් මාරු කරලා නැන්දම ඔයාලට මේක තේරුම් ගන්න ලේසි මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ දෙවෙනි එක මම අඳිනවා බලනවා හිමින් මේක නවත්තලා වීඩියෝ නවත්තලා ලියන්න. දෙවෙනි එක දැන් දෙවෙනි එක දැන් ටික මම අඳිනවා CO2 එක තුනක් කරේ මොකද CO2 එකේ මේ උඩට දිත්ත බඳ නැද මේ කෝ එකක් මෙහෙට දාලා ඇඳ සීට. කෝ එකක් මේ තනි පැත්තට දාලා ඇඳ. ඊළඟ මොකද කරන්නේ? එහෙනම් C දිත්ත බඳනේ දැම්ම උඩට තේරෙනවානේ. CO2 එකේ කිසි වෙනසක් වුන්නේ නැහැ මේ පැත්තට ඔය එකක් දාලා ඇඳ. O එක ළඟට මොකද උනේ? MgCl කැල්ල O එක ළඟට ආවා. අර අනිත් පැත්තට එන මොකද? CH3 CH2 සෙට් වෙනවා මේ පැත්තට. හරි. ඊට ඕකට H+ එක H2O දැම්මට පස්සේ මොකද වෙන්නේ? අර CH3 CH2 කැල්ල එහෙම තියෙනවා. C දිත්ත බන්ධනය එක මෙහෙම තියෙනවා. මෙතන OMgCl කැල්ල OH බට. ආය බලන්න ඊට යට සංයෝගයත් බලන්න මම කරන එක පොඩ්ඩක් බලන්න ඔයා ලියන්න නැතුව පොඩ්ඩක් බලන්න. O එක මෙහෙම එක තිබ්බා. බලන්න මම පාට වෙනස් කරලා MgCl කැල්ල මේ O එක ළඟට ගියා MgBr කියන්නේ. දැන් එයා ගැලවුණ තැන තියෙන ළමයි CH මැද තිබිලා CH3 එහෙනම් මෙතෙන්ට සෙට් වෙන්නේ මේ CH ඇවිල්ලා උට දෙපැත්තට තමයි CH3 දෙක තියෙන්නේ. උට දෙපැත්තට CH3 දෙක තියෙන්නේ. දැන් ඕකව ජල විච්ඡේදනය කරාම H+ H2O එයාට දැම්මම වෙන්නේ අර ඒ තියෙන සංයෝගය ඒ කෑල්ල එහෙමමයි. CH3 CH CH3 C දිත්ත බන්ධනය O අර OMGBR ගන්න OH. බලන්න පස්වෙනි එකත් කොහොමද මේ තුනම ඉන්න බලාගෙන ඉඳලා ඊට පස්සේ මේ පස්වෙනි එකම පොඩි ඊට මැදින් මෙතනින් ඉඳලා නේ CO2 එක මම මෙහෙම ඇඳ දැන් මතන්නේ CO2 එක තමයි කළු පෑනෙන් අනේ එක බන්ධනයක් අඩු කරලා අඳින අයියේ එතන සෙට් වෙන්න එපා කවුරු සෙට් වෙන එක අඩු වෙන්නේ
මේ පැත්තට සෙට් වෙනවා MGBR. MGBR ගැලුණා මේ තියෙන මොකද මේ? මෙන්න මේ කැලේ. CH2 එක බෙන්සීන් එනවා මේ මෙතෙන්ට සෙට් වෙන්නේ බෙන්සීන් එක CH2 තියෙන එක. ඒක සෙට් වෙනවා මෙතෙන්ට ඊළඟ මේකට මොකද්ද? H+ H2O දැම්මහම වෙන්නේ අර මෙන්න බෙන්සීන් එක CH2 තියෙන එක ඉන්නවා. මෙතන C දිත්ත බන්ධනය වුණා. මෙතන මොකක්ද? OH නම මේ C දිත්ත බන්ධනය වෙලා OH එක කාම ලියා ගන්න එපා බලන් ඉන්න මේක. තමයි මේක බලාගෙන ඉන්න ස්ක්‍රීන් එකේ ලියන ටික. හරි. මෙන්න මේ මෙන්න මේ C දිත්ත බන්ධනය මෙහිම අපි ඔයාට කියන්නේ කාබොක්සිලික් අම්ල කියලා කියන්නේ. අපි ඔයාට කියන්නේ කාබොක්සිලික් අම්ල කියලා කියන්නේ. ඒ කාබොක්සිලික් ඇසිඩ් කියන්නේ කාබොක්සිලික් ඇසිඩ්. පොදුවේ කාබොක්සිලික් ඇසිඩ් කියලා තමයි මේ જાති වලට කියන්නේ. හරි. ඔය ටික වීඩියෝ එක පෝස්ට් කළා හරියට තමන් තේරුම් අරගෙන ලියා ගන්න ග්‍රීන් ආර්ට්ගේ ප්‍රතික්‍රියා වර්ග ටික ගැන තමයි අපි ඊතර තුනදී කතා කරන්නේ. අද ග්‍රීන් ආර්ට් කියන එක පොඩි දෙයක් නෙමෙයි. ඒතොර යාගෙන ගොඩාක් දේවල් ඉගෙන ගන්න තිබෙන්නේ. කියන්නේ ඇල්කයිල් මේ එස්ටර් එක ප්‍රතික්‍රියාව, CO2 එක ප්‍රතික්‍රියාව, අම්ල හෙලයිඩ් එක ප්‍රතික්‍රියාව, ඇල්ඩිහයිඩ් එක කීටෝන එක ප්‍රතික්‍රියාව. ඔය හැදුණු පළ ඔක්කොම අරන් හයිලයිට් එකේ දෙන කාබොක්සිලික් අම්ල තමයි ඒතොර ඔය හැදිච්ච ජාති ටික තියෙන්නේ. මේ වගේවත් පාට දෙක වෙනස් කරලා රතුද නිල්ද කළුද කියලා දැනලා පාට දෙකක් වෙනස් කරලා CO2 එක දෙපළ ටක් ගාලා බලපු ගමන් මේ කළු පෑන් CO2 කියලා කළුවෙන් තියෙනවා. අර එන සම්බන්ධ වෙන කොටස් දෙක අර දෙක දෙන මේ හැම එකම VLE ඊතර කියලා ලියන මෙහෙමයි. මේකෙදි VE කියලා තිබ්බට ඔයා පුරුදු වෙන ප්‍රශ්නකදී VLE ඊතර කියන වචනේ අනිවාර්යෙන් ලියන්නේ. මැග්නීසියම් මේ මොකක්ද දාන ගතක VLE ඊතර කියලා ලියන්න පුරුදු වෙන්න. ඔය මෙතන පළවෙනි එකේ නම් මේ CL කැල්ල කපා ගන්න. මම දැන් දැක්කේ. එතන CL කොටස කපා ගන්න. හරි වීඩියෝ එක නවත්තලා ඔය ටික විතර ලියා ගන්න. එතනින් පස්සේ නම් අපි ඇල්කොහොල් වලට කලින් මම කවන මේ වීඩියෝ එක මෙතනින් ක්ලෝස් කරලා එතකොට ඔයාලට ඒතර පැහැදිලිනේ. ඒතර අපි දැන් මේ වෙනකන් ටියුට් 3 කියන එක යටතේ මම ওই වීඩියෝ ප්ලේලිස්ට් එකේ ටියුට් 3 එකේ මේ දැන් මේ වීඩියෝ 5 එක එතකොට. වීඩියෝ 5 වෙනකන් අපි කතා කරද්දී කතා කරලා තියෙනවා මොකද්ද ඇල්කයිල් හේලයිඩ් ගැන එකක් කතා කරලා තියෙනවා. ඇල්කයිල් හේලයිඩ් ගැන අපි කතා කරලා තියෙනවා. හොඳට බලන්න මතක ඇතිව. හේලයිඩ් සහ දැන් මේ කතා කරේ ග්‍රීන් ආර්ට් ගැනත් අපි වීඩියෝ දෙකක තුන්වෙනි එකේ වගේ නම් 3 4 5 දෙකක වගේ කොට 4 5 දෙකේ ග්‍රීන් ආර්ට් ගැනත් කතා කරලා තියෙනවා. ඊළඟ මේ ටියුට් අපිට තව ඉතුරු වෙනවා. ඇල්කොහොල් කියන කොටසේ විතර ඒක වීඩියෝ 6 නම් ඒ ටික එතකොට දාන්න. මෙතන වීඩියෝ 5 වෙනකන් ටික තමයි හොඳට බලලා මේ ටිකේ තියෙන දෝෂ निराකරණය කරගන්න. හරි මෙතන වීඩියෝ එක නම් අවසන් වෙනවා. ඔයාලා subscribe කරලා නැත්නම් මේක subscribe කරලා තියාගන්න channel එක. ඒතර ඔයාලට playlist එක එනවනේ. ඒතර ඔයාලට බලද්දි ලේසියි playlist එක වෙනවා copy කරලා තියාගන්න.